අද අපි හැටි සීරීස් එකෙන් කතා කරන්නේ අතීතය අතාරින හැටි. How to let go of your past. දැන් අතීතය කියන්නේ අපි හැමෝටම ජීවිතේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද අතීතයේ හින්දානේ අපි මේ වර්තමානයේ ඉන්නේ. right? එතකොට මේ අතීතය කියන දේ අපි හැම වෙලේම අතහැරිය යුතු දෙයක්ද නැත්නම් තමාරකට සමහරක් කටට හිතෙනවා ඇති තමා ජීවත් වෙන්නම අතීතේ. මගේ ජීවිතේ මෙහෙම තිබ්බා. මෙහෙම තිබ්බ කාලයක් තිබ්බා. දැන් නම් ජීවිතේ චොර තමාගේ හිත ඉන්නේ අතීතේ. නැත්තම් තමාගේ අතීතේ වෙන්නේ මොකක් හරි ඍණාත්මක සිදුවීමක් හින්දා තමාගේ හිත හැම වෙලෙම එතන තියෙනවා. එතකොට past එක නැත්තම් මේ අතීතය කියන දේ අපි අතහරින්නේ කොහොමද? අපි මේ වර්තමානයේ ජීවත් වෙන්නේ කොහොමද? living in the present කියන දේ කරන්නේ කොහොමද තමයි අද අපි බලන්නේ steps 5කින්. අංක 1. අපි බලන්න ඕනේ මේ අතීතයේ අපි ඉගෙන ගත්ත පාඩම් මොකක්ද කියලා. what are the lessons you learned? මොකද අපේ ජීවිතයේ පිටිපස්සේ හැරලා බැලුවොත් අපේ දැන් ඉන්න කට්ටියට නොපෙනුනට ගොඩක් කට්ටිය මාර කටු කාලා දුක් විඳලා මේ ඉන්න තැනට ඇවිල්ලා ඇති. right? ඒ වගේම ධනාත්මක දේවලුත් තිබිලා ඇති. එතකොට තමාගේ past එකේ තමාගේ අතීතේ තමා ගත්ත තීරණ වලින්, තමා ඇසුරු කරපු මිනිස්සු වලින්, තමා රියැක්ට් කරපු විදි වලින් තමාට මොකද්ද මෙතන තියෙන පාඩම? අපි අනිවාර්යෙන් බලන්න ඕනේ මෙතන ජීවත් වෙන්න නැතුව මෙතනින් මට වර්තමානයට ගේන්න පුළුවන් පාඩම් මොකද්ද? තමා මට ගේන්න පුළුවන් lessons ටික මොකද්ද? right? එතකොට අතීතය කියන්නේ යම්කිසි සිදුවීම් ගණනාවක්නේ. ඒ සිදුවීමෙන් සිදුවීමට ගිහලා පොඩ්ඩක් හිතන්න. හරි මේ සිදුවීම මොකද්ද මම ඉගෙන ගත්තේ? ඇයි මම මේ සිදුවීම ගැන වැඩිපුර හිතන්නේ? right? මේ සිදුවීම මගේ ජීවිතයේ තියෙන වැදගත්කම මොකද්ද? මොකද්ද මේ සිදුවීමෙන් මගේ යටිහිත මට කියන්න හදන්නේ? මේ වගේ ප්‍රශ්න අපි අපෙන්ම ඇසිය යුතුයි. right? මේ වගේ ප්‍රශ්න අපි මේ පාඩම පොඩ්ඩක් එක්ස්ට්‍රැක්ට් කරා ගන්න නම් මේ ජූස් එක වගේ මිරිකලා ගන්න නම් සමහරක් විට අපිට තනියම කරගන්න බැරි වෙයි. සමහරකට අපි යාළුවෙක් එක්ක කතා කරන්න වෙයි. සමහරකට අපිට ප්‍රොෆෙෂනල් කෙනෙක් එක්ක කතා කරන්න වෙයි. එතකොට තමාට හැම වෙලේම හිතනවා නම් නිකන් සාමාන්‍යයෙන් ඉඳි මනස නිකන් අතීතයට ඇදිලා යනවා වගේ බලන්න අතීතයේ කොහෙටද? මොකද්ද සිදුවීම? පුද්ගලයා මොකද්ද? මොකද්ද අවස්ථාව? right? එතනින් බලන්න මගේ හිත මට මොකද්ද මේ කියන්න හදන්නේ? මොකද්ද මෙතන පාඩම කියලා. ඒ තමයි අංක 1. අංක 2. සමාව. අපි අපට සහ අනිත් කට්ටියට සමාව දිය යුතුයි. අපි වෙන කෙනෙක්ට මොකක් හරි සිදුවීමක් හින්දා සමාව දෙන්නේ ඒගොල්ලොන්ට ඒ සමාව දෙන එක ඒගොල්ලොන්ට හොඳ හින්දා නෙමෙයි. ඒ සමාව දෙන එක අපට හොඳ හින්දා. right? දැන් හැම වෙලේම ඉංග්‍රීසි වලින් තියෙනවා ලයින් එකක් යම්කිසි සිදුවීමක් an incident is living rent free in your head. ඒ කියන්නේ කුලිය නොගෙව යම්කිසි පුද්ගලයෙක් හරි සිදුවීමක් තමාගේ මනස ඇතුලේ මොළය ඇතුලේ ජීවත් වෙනවා. right? දැන් මේ කියන්නේ මාර වැලියබල් ස්පේස් එකක් නේ, වටිනා ස්පේස් එකක්. right? ඒ කියන්නේ අපේ මනස කියන මනස ඉඩකඩාව right බොහොම වටින දෙයක්. වෙන කෙනෙක් හරි කවුරු හරි පුද්ගලයෙක් හරි සිදුවීමක් හරි අපිට මොකක් හරි දෙයක් කරාට පස්සේ අපි ඒ ගැන හිත ඉන්නවා කියන්නේ ඒ පුද්ගලයාට ඒක අමතක වෙලා ගිහිල්ලා. right? හැබැයි තාම ඒක අපේ හිතේ කැරකෙනවා. දැන් ඒ වගේ දෙයකට අපි ඉස්සෙල්ලාම අපට සමාව දෙන්න කමක් නැහැ. මට මෙහෙම දැනුණා, අවුලක් නැහැ, මාත් මිනිස්සෙක්. මම මෙතනින් දියුණු වෙන්න, වෙනස් වෙන්න උත්සාහ කරන්නම් කියලා තමාට අනුකම්පා කරලා කාරුණිකව අර kindness ටිකක් දෙන්න ඕනේ තමාට. ඊට පස්සේ ඒ පුද්ගලයාට එයාට ගිහිලා කිව්වත් නොකිව්වත් කමක් නැහැ. අපි හිත ඇතුලෙන් එයාට සමාව දිය යුතුයි. අර හිත ඇතුලේ පොඩි කොයින් තියාගෙන අයියෝ මෝ මෙහෙමයි නේ කියලා මොකටද? ඇයි? right? එයා වැරදි දෙයක් කරන්න වෙන්න පුළුවන්. හැබැයි එයාට අමතක වෙලා එයාගේ ජීවිතය ගත කරනවා. ඒ මගුල ගැන අපි හිතේ හිටියොත් එයා කරපු දේ නැවතේ තුවාලේ කඩ තමයි අපි ඉන්නේ. ඒකෙන් හානිය වෙන්නේ කාටද? මම කියන්න ඕනේ නැහැ. අපිටමයි ඒ හානිය වෙන්නේ. ඉතින් සමාව කියන දේ, ඒ forgiveness කියන දේ තමාට සහ තමාගේ අතීතයේ යම්කිසි දෙයක් කරපු පුද්ගලෙක්ට අපිට දෙන්න යුතුයි. සමහරක් විට වෙන්න පුළුවන් මූ කරපු වැඩේ චර ලොකු වැඩක්. මට එහෙම සමාව දෙන්න බෑ. right? සමාව දෙන්න බැරි නම් ඒ සමාව නොදී තමා හිත ඉන්න එකද ඒකේ විකල්පය. මම අහන්නේ ප්‍රශ්නයක් ආ. එතකොට මම සමාව දෙන්නේ නැහැ, මම ඒ ගැන හිත ඉන්නවා. එතකොට ඒ තව තුවාලේ හාරන දෙයක් නෙමෙයිද? right? එයාගේ මූණට සමාව දෙන්න බැරි නම් හිතින් මොකක් හරි දෙයක් අයින් කරන්න. right? අපි දන්නවානේ මේ ප්‍රසිද්ධ බුදුහාමුදුරුවෝගේ සම්බන්ධ කතාවක් කර කවුරු හරි පුද්ගලෙක් තමාට තෑග්ගක් දුන්නා නම් තමා ඒ තෑග්ග පිළිගත්තේ නැත්නම් ඒ තෑග්ග අයිති කාටද? තමාට නෙමෙයිනේ. ඒකේ පුද්ගලයාට. එතකොට අපිත් හිතන්න ඕනේ මෙයා මට මේ දේ කරාට ඒක මගේ ජීවිතේ කුලිය නොගෙව මගේ ඔළුව ඇතුලේ ජීවත් වෙ යුතු නැහැ නේද? අංක 3. දැන් මේක හැක් කරලා තියෙන දෙයක් ලයින් එකක්. ඒත් මගේ කියනවා ඒත් අතීතයේ තියෙනවා තමයි අනාගතයේ තියෙනවා තමයි. හැබැයි වර්තමානයේ කියන දේට අවධානය යොමු කරන්න. කොහොමද අපි වර්තමානයට අවධානය යොමු කරන්නේ? දැන් මිනිසුන්ට කියන්න පුළුවන් මේ වර්තමානයේ කියන්නේ අවධානය යොමු කරන්න අපි මේ ජීවත් වෙනවානේ. දැන් මෙතනදී තමා ඒ මොහොතේ කරන මොකක් හරි දෙයක් තියෙනවා. කෑම කන එක වෙන්න පුළුවන්. right? කඩේට යන එක වෙන්න පුළුවන්. පොතක් කියවන එක වෙන්න පුළුවන්. ටීවී ෂෝ එකක් බලන එක වෙන්න පුළුවන්. අවධානය යොමු කරන්නේ ඒ කරන දෙයට. මොකද්ද මම මේ කරන්නේ? මම මේ කෑම කනවා. මම මේ බත් එක අන්නනවා. ඊට පස්සේ මම මේ හරි ගන්නවා. දැන් මම කටේ දාගන්න. ඒ වගේ අවධානය යොමු කරන්න. මොකද අපිට ඔය එදිනෙදා කර දේවල් සාමාන්‍යයෙන් කර ඉද්දී අපේ ඇඟ යනවා ඔටෝ පයිලට් එකට. නිකන් ඒ දේවල් වෙනවා. එහෙම ඔටෝ පයිලට් යද්දී මනස යනවා වෙන තැනකට. right? මේ දේ වෙනවා මනස වෙන තැනකට ගිහිල්ලා ඒත් අපි නොදැනුවත්වම අපේ නිකන් ඉබේම අපේ පාස්ට් එකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට වර්තමානයට ફોකස් කරනවා කියන්නේ ක්‍රියාකාරකම් කරද්දී මොකද්ද මම මේ කරන්නේ? සිතුවිල්ලක් එද්දී මොකද්ද මම මේ හිතන්නේ? right? දැන් මේක පොඩි ඇණයක් මේක කරන එක මුලදී. right? මොකද පට්ට ફોකස් එකක් ඕනේ. කරද්දී
ඉතින් මොලේ පොඩ්ඩක් මහන්සි වෙනවා. අපේ මොලේ කැමති නෑ ඔය වගේ කොම්ප්ලිකේටඩ් දේවල් කරන්න. මොලේ කැමති අර තියෙන ලේසිම පාර හොයාගන්න. ඉතින් ඔටෝ පයිලට් ගිහිල්ලා නිකන් චිල් එකේ ඉන්න පුළුවන් මොලේ එහෙම කරනවා. එතකොට ඒකේ ඩවුන් සයිඩ් එක තියෙන්නේ මනස මෙහෙම විසිරෙද්දී ප්‍රවණතාවයක් තියෙනවා නම් තමාට මොකක් හරි වෙච්ච අතීතයේ සිදුවීමක් තියෙන තමාට කෙලවෙච්ච මනස ඉබේම එතනට යනවා. රයිට්? අපි අපව ඇදලා ගන්නව නෑ. අපි ඉන්නේ මෙතන. අපි ફોකස් කරන්නේ මෙතනට. එතකොට වර්තමානයේට අවධානය යොමු කරනවා කියන්නේ මනස ඇදලා අරගෙන යකෝ මෙතන ඉඳපන් කියලා කියන දේ. රයිට්? අපි මනස කොහොම නිකන් කලබල ඩයල් එකක්. රයිට්? අපි හැමෝගෙම ඔය ඇදලා ගන්න මෙතන ඉන්න. වාඩි වෙන්න. අර ඉස්කෝලේ ඉන්න අර දඟ ළමයා වගේ තමයි මනස. රයිට්? උදුවනවා ටීචර් කියලා කියන වාඩි වෙන්න කියලා. රයිට්? අන්න එහෙම එකක් තමයි අපේ මනසට කර යුතුයි වර්තමානයේට අවධානය යොමු කරන්න. අංග 4 අපිට එක්සයිට් වෙන අපිට පොඩි කික්කයක් ඇති වෙන අනාගතයට ගෝල්ස් ටිකක් දාගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ නිකන් ගලාගෙන යන එක සාමාන්‍ය විදිහට යන එකක් නෙමෙයි. මොකක් හරි දාගන්න ලොකු ගෝල් එකක්. රයිට්? ඒ ගෝල් එක වෙන්න පුළුවන් තමාට එක්සයිට්මන්ට් එකක් ඇති කරන්න. තමාට පොඩි උද්‍යෝගයක් ඇති වෙන ගෝල් එකක් වෙන්න පුළුවන්. රයිට්? එතකොට තමා සාමාන්‍ය ගෙනගෙන ඉන්න පුද්ගලෙක් නම් O level පාස් වෙන එක, A level පාස් වෙන එක, එක්සෑම් පාස් වෙන එක නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් යන දෙයක් නේ, විය යුතු දෙයක් නේ. ඊට වඩා පොඩි එක්සයිට්මන්ට් එකක් ඇති තමා නිරතුරුවම වැඩ කර යුතු දෙයක් ඇති වෙන පොඩි ගෝල් එකක් දාගන්න ෆියුචර් එකේ අනාගතයේදී. රයිට්? එතකොට මනස දැන් මේක ලස්සන දෙයක් බවට මේ අනාගතයේ තියෙන සිතුවිල්ලෙන් මනස මේ පැත්ත පොඩ්ඩක් බලන්න. මේ දේ මට අත් කරගත්තොත් හොඳයි නේ. මෙහෙම දෙයක් මගේ ජීවිතේට මම ළඟා කරගත්තොත් හොඳයි නේ. මේ ගෝල් එක තියෙනවානේ මම මේකට වැඩ කර යුතුයි නේ. මේ පැත්ත බලනකොට වඩා මනස දැන් මේ පැත්තට බලන්න පෙළඹෙනවා. දැන් මම කියන්නේ ඒ ASCII අහස් මාලිගාවල ඒක ඇතුලේ ජීවත් වෙන්න කියලා. පොඩි ප්‍රැක්ටිකල් ගෝල් එකක් කරගෙන හැබැයි something that excites you about the future. Something that makes you work towards the future. අන්න ඒ වගේ ගෝල් එකක් දාගන්න. එතකොට මනස හිතෙන්න පුළුවන් රයිට් දැන් මම මේ වර්තමානයේ වැඩ කරන්නේ අන්න ඒ දේ කරා යන්න. මගේ අතීතයෙන් මම පාඩමක් ඉගෙනගෙන වර්තමානයේ වැඩ කරනවා අනාගතයට අන්න ඒ සිතුවිල්ල ඒ සිහිනේ සැබෑ කරගන්න. රයිට්? අන්න ඒ දේ තමයි ඉතින් ජීවිතේ කියන්නේ. ඒ තමයි අංක 4. අංක 5. ගොඩක් විට අපිට කියන්න පුළුවන් මම එන්ජොයි කරන මට සතුටක් අත් කරගෙන ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් වල මට යෙදෙන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ කියන දේ මම විශ්වාස කරන්නේ නැහැ. වෙලාවක් ඕන වෙලාවක් හදා ගන්න පුළුවන්. එතකොට තමාට තමාගේ එදිනදා ජීවිතේ ගොඩක් කට්ටිය හිතනවා පොඩි කාලේ අපි සෙල්ලම් කරපු විදිහ, අපි මෙහෙම කරපු විදිහ දැන් නම් වෙලාවක් නැහැනේ. හැම වෙලේම ડિප්‍රෙෂන් එකේ ඉන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට තමා එන්ජොයි කරන දේවල් කෙරෙහි අවධානයක් යොමු කරන්න, තමා එන්ජොයි කරන දේවල් කරන්න තව කාලයක් වෙන් කරගන්න. රයිට්? මොකද ඒකෙන් අපේ ඇඟට අර අපිට හැපි හෝමෝන්ස්, සෙරටෝනින්, ඔක්සිටොසින් ඒව දේවල් අපේ හැපි හෝමෝන්ස් ටිකක් අපේ ඇඟට එනවා. ඒ එන හැපි හෝමෝන්ස් වලින් අපේ වර්තමානය කියන දේ, අපේ වර්තමානයේ අපි ප්‍රෙසන්ට් කියන දේ තවත් නිකන් රසවත් කරන්න පුළුවන්. එතකොට මේ දේවල් පහ අපි කියන්නේ මම කියන්නේ අතීතයේ ජීවත් වෙන එක අපිට අයින් කරන්න පුළුවන් කියලා. අපිට හැම වෙලේම යම්කිසි අවස්ථාවක් ඇතිවෙ පොඩ්ඩක් ටර්න් බෑක් කරලා ලුක් බෑක් කරලා හිතන්න ඕනේ. හැබැයි ජීවිතය කියන්නේ මේ මොහොතක්. රයිට්? ඉතින් මේ මොහොතවල් වලින් මොහොතවල් ගොඩකින් හැදිච්ච දෙයක් තමයි ජීවිතය කියන්නේ. ඉතින් මොහොතින් මොහොත අපි බලන්න ඕනේ මේක මම උපරිමයෙන්ම විඳින්නේ කොහොමද කියලා.